හායි අද මං ඔයාලට වීඩියෝ එකකින් ගෙනාවේ ගෑනු ළමයිට විශේෂයෙන්ම වුවමනා වෙන දෙයක්. ඔයා කැමතිද ඔයාට වැඩි වියදමක් යන්නේ නැතුව ඔයාටම කියලා පුංචි මේකප් පවුච් එකක් හදාගන්න. අද මම කියන්න යන්නේ මේකප් පවුච් එකක් හදාගන්න අවම වශයෙන් ඕන මේකප් අයිටම්ස් ටික. ඇත්තටම අඩු මුදලකින් මේ පවුච් එක හදාගන්න ඔයාට පුළුවන්. මේකප් එක කරන විදිය සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තම ෆුල් මේකප් එකක් වුණත් ඔයාට තනියෙන් කරගන්න මේ අයිටම්ස් ටික පාවිච්චි කරලා පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ පවුච් එකට ඕන මේකප් අයිටම්ස් ටික කියලා. අපේ මේකප් එකට අපිට මුලින්ම ඕන වෙනවා මේකප් ප්‍රයිම් එක. මම මේ මේකප් ප්‍රයිම් එක අරන් තියෙන්නේ වියානකේ මේකප් ප්‍රයිම් එක. මුලින්ම ඔයාට හිතෙන්න පුළුවන් ප්‍රයිම් එක අනිවාර්යම නැද්ද කියලා. නෑ මේක අනිවාර්යයි. මේකප් එක හොඳට තියෙන්න මුලින්ම මූණට මේකප් ප්‍රයිම් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඊට පස්සේ ඕනේ මේකප් ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක තෝරගත්තේ ඔයාගේ ස්කින් කලර් එක ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඔයාගේ ස්කින් කලර් එකට මැච් වෙන්න තමයි ෆවුන්ඩේෂන් එක තෝරගන්න ඕනි. ඉතින් මෙතනදි මම තෝරගෙන තියෙන්නේ වියානකේ ෆවුන්ඩේෂන් එක. මගේ ස්කින් කලර් එකට ගැලපෙන තමයි මම මේක තෝරගෙන තියෙන්නේ. මේක නම්බර් 13. අනිවාර්යෙන්ම ඔයා තෝරගන්න බ්‍රෑන්ඩ් එකේ ඔයාගේ ස්කින් කලර් එකට ගැලපෙන කලර් එක බලලා ඒකට අදාළ නම්බර් එකෙන්ම ෆවුන්ඩේෂන් එක ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා කන්සීලර් එක. මේක ගනිද්දි ස්කින් කලර් එකත් එක්ක මැච් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි මේක යූස් කරන්නේ අන්ඩර් අයි ඒරියා එකට. එතකොට අපේ ලිප්ස් වල වටේට ඩාර්ක් වෙලා වගේ තියෙනවා නම් ඒ ටික හදාගන්න මේකප් එකට කලින් ඒ දේවල් වලට තමයි අපි මේ කන්සීලර් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකප් සෙටින් පවුඩර් එකක්. ඒ කියන්නේ අපි අපේ ෆවුන්ඩේෂන් එක මූණට ඇප්ලයි කරගත්තට පස්සේ ඒක ටිකක් සෙට් කරගන්න අපිට පවුඩර් එකක් ඕනේ. විශේෂයෙන්ම ලික්විඩ් ෆවුන්ඩේෂන් පාවිච්චි කරාට පස්සේ පවුඩර් එකකින් මේකප් එක සෙට් කරගන්න ඕනේ. මම අරන් තියෙන්නේ වියානකේන මේකප් පවුඩර් එකමයි. ඉතින් ඔයාලගේ මේකත් ස්කින් කලර් එකට මැච් වෙන්න තෝරගන්න. ඊට පස්සේ අපි අයි මේකප් වලට ගියොත් අපිට ඕනේ අයි ෂැඩෝ. ඔයාලට කැමති විදියට මේක තෝරගන්න පුළුවන්. ඔයා කැමති කලර්ස් වලින් පොඩි අයි ෂැඩෝ පැලට් එකක් වුණත් ඔයාලට පුළුවන් නම් ගන්න. ටිකක් ලොකු අයි ෂැඩෝ පැලට් එකක් වුණත් ගන්න පුළුවන්. මේකෙදි ඇත්තටම පොඩක් අර මේකප් දැන් නෝමල් මේකප් එකකටත් සාමාන්‍යයෙන් ෆුල් මේකප් එකක් ඒ කියන්නේ පාටි වලට මේකප් කරද්දී අවශ්‍ය වෙන අයි ෂැඩෝස්ුත් ඔක්කොම මික්ස් කරලා ගන්න බලන්න. මගේ ළඟ තියෙන මිස් රෝස් එකේ අයි ෂැඩෝ පැලට් එකක්. මේ පැලට් එකේ අයි ෂැඩෝ වල කලර්ස් වල ටිකක් ෂයින් එකක් තියෙනවා. ඒක නිසා මම මේක නෝමල් මේකප් වලට යූස් කරන්නේ නැහැ. මම නෝමල් මේකප් වලදී අයි ෂැඩෝස් විදියට පාවිච්චි කරන්නේ මේ මගේ බ්ලෂර් සෙට් එකේ තියෙන කලර්ස් වලින්. ඉතින් කියන්න ඕනේ ඒ වගේම බ්ලෂර් සෙට් එකක් ඕන වෙනවා. ඇත්තටම ගොඩාක් කලර්ස් ඕනේ නැහැ. කලර්ස් කීපයක් තිබුණාම ඇති. ඊට පස්සේ ඕන වෙනවා අයිලයිනර් පෙන්සිල් එකක්, ලික්විඩ් අයිලයිනර් එකක් සහ මස්කාරා. ඒ ටික තිබුණාම අයි මේකප් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ මං බ්ලෂර්ස් ගැන කිව්වා. ඒ හැම එකකටම ඒ කියන්නේ මම දැන් කිව්ව ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන එතකොට පවුඩර්ස් බ්ලෂ් හැම දෙයකටම එතකොට අයි ෂැඩෝස් හැම දෙයකටම අපිට අවශ්‍ය වෙනවා මේකප් බ්‍රෂ් සෙට් එකක්. ඇත්තටම මේකප් බ්‍රෂ් සෙට් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම්
ඔයාට අවශ්‍ය වෙන බ්‍රෂ් ටික සිලෙක්ට් කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ලිප් මේකප් එක. ඒකට ඕන වෙනවා ලිප් ලයිනර්ස් කලර්ස් 2කින් 3කින් සහ ඔයාට ගන්න පුළුවන් ප්‍රමාණයට ඇති වෙන්න බලලා අරගන්න. ඒ වගේම ලිප්ස්ටික්. ඒවත් ඔයාට කැමති කලර්ස් වලින් ගන්න පුළුවන් විදියට අරගන්න. මේකප් එකෙන් පස්සේ මේකප් එක සෙට් කරගන්න මේකප් සෙටින් ස්ප්‍රේ එකක් යූස් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මගේ ළඟ තියෙන්නේ මෙන්න මේ H3 එකේ එන මේකප් සෙටින් ස්ප්‍රේ එක. මේකත් ගොඩක් හොඳයි. ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකකින් කැමති විදියට මේ දේවල් ගන්න පුළුවන් ඉතින්. ඒ ටික තමයි ඔයාට සාමාන්‍යයෙන් මේකප් එකකට අත්‍යවශ්‍යම දේවල් ටික. ඇත්තටම මම වගකීමෙන් කියනවා මේ අයිටම්ස් ටික තියෙනවා නම් ඔයාට පුළුවන් තනියම ෆුල් මේකප් එකක් කරගන්න. තනියම ෆුල් මේකප් එකක් කරගන්න විදියත් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. bye.